වෙනද වගේම අද තවත් දන්න දෙයක නොදන්න පැත්ත හොයාගෙන යන්න ස්ටෝරි ස්ටේජ් ක්ලික් කරලා ආපු ඔයාලා හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ස්ටෝරි ස්ටේජ් එකේ මම කාලින් කාලෙට මේ සීරියල් කිලර්ස්ලා ගැන කතා කරනවානේ. ඉතින් තම්මේල් එකේ දැක්ක විදිහටම අපේ අසල්වැසි ඉන්දියාවේ හිටපු සීරියල් කිලර් කෙනෙක්ගේ ඒ වගේම මුළු ඉන්දියාවම බියපත් කරපු සීරියල් කිලර් කෙනෙක්ගේ නොදන්න කතාව තමයි අද මම ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් මේ වගේ කතා දැනගන්න තවමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න, දැනුම යාළුවෝ එක්ක share කරගන්න, වීඩියෝ එක හොඳයි නම් like කරන්නත් අමතක කරන්න එපා. මම මේ කතා කරන්නේ 1985ත් 1989ත් අතර මුම්බායි සහ කොල්කතා ප්‍රදේශයේ සිදු වුණු මිනී මැරුම් මාලාවක් ගැන. මේ ගැන ඔයගොල්ලෝ අහලත් ඇති, ෆිල්ම්ස් එහෙම නිර්මාණය වෙලා තියෙනවා, ඒවා බලලත් ඇති. මේක හඳුන්වන්නේ ස්ටෝන් මෑන් මිනී මැරුම කියලා. මේ ඝාතන ආරම්භ වෙන්නේ 1985 අවුරුද්දේ. ඒ මුම්බායි වල. ඉතින් කොහොම හරි මේ මුම්බායි නගරයේ හිටපු යාචකයෝ, හිඟන මිනිස්සු සහ රාත්‍රී කාලයේ මේ මාර්ග දෙපස අගුපිල්වල නිදාගන්න පුද්ගලයෝ ඔගොල්ලෝ අදටත් ගියාට දකිනවා. විශේෂත්වය වෙන්නේ මෙන්න මේ වගේ ඉන්න පුද්ගලයන්ව තමයි මේ මිනි මරුවා එහෙම නැත්නම් මේ සීරියල් කිලර් ඝාතනය කරමින් ගියේ. කොහොම හරි මෙන්න මේ වගේ ඝාතන රැල්ලක් තියෙනවා කියලා පැහැදිලි වෙනවා. මේ මුම්බායි නගරයේ සයෝන් ඒ වගේම කින්ස් සර්කල් කියන මේ විශේෂ ප්‍රදේශවල ස්ථානවල තමයි නිදාගෙන ඉන්නකොට මේ යාචකයන් එහෙම නැත්නම් හිඟන්නන් ගලකින් ගහලා ඔළුව පොඩි කරලා මරලා දාලා හමු වෙන්නේ. කොහොමද මේ සේරම සිද්ධ වෙනකොට මුම්බායි පොලිසියට නම් නිදි නැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිද්ධ වුණා. හැබැයි මේක මුල් කාලේ නම් මේගොල්ලෝ ගණන් ගත්තේ නෑ. 6 වෙනි මිනි මැරුම වෙනකනුත් මේගොල්ලෝ මේ ගැන හිතුවේ නෑ. ඝාතකයෙක් ඇවිල්ලා මේ විදියට නිදාගෙන හිටපු යාචකයන් ගලකින් ගහලා මරලා දානවා කියන එක 6 වෙනි හිඟන්නත් මැරෙනකම්ම මුම්බායි පොලිසිය මේ ගැන අවධානයක් දැක්ුවේ නෑ. කොහොම හරි 1985 ඉඳලා 1987 වගේ කාලය වෙනකම්ම මේ අවුරුදු දෙක පුරාවටම පුද්ගලයෝ 12 දෙනෙක් මෙන්න මේ විදිහට මේ ඝාතකයා ඝාතනය කරලා තිබුණා. මං කලින් කිව්වා වගේම මේ සියලුම ඝාතනයන් සිදු කරලා තිබුණේ මේ මිනිස්සු නිදාගෙන ඉන්නකොට. නිදන් ඉන්නකොට නිකන් නෙමෙයි, ඔළුව උඩට කිලෝග්‍රෑම් 30ක් විතර බර තනි ගලක් අත්හැරලා දාලා ඔළුව පොඩි කරලා තමයි මේ මිනිස්සු මරා දාලා තිබුණේ. මේ මරා දැම්ම පුද්ගලයන් ගැන බලනකොට මේ එකිනෙකක් සම්බන්ධයි කියලා කිසිම සාක්ෂියක් මේ පොලිසියට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඝාතකයා එයාගේ ගොදුර හොයාගන්නේ කොහොමද කියන එක ගැනත් ඒගොල්ලන්ට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි ගොඩක්ම අවස්ථාවලදී මේ මිනිස්සු මැරිලා තිබුණේ පාළු ප්‍රදේශයක තනිවම නිදන් ඉන්න මිනිස්සු මතට තමයි මේ වගේ කිලෝග්‍රෑම් 30ක් විතර බර තනි ගලක් ඔළුවට දාලා ඔළුව කුඩු කරලා මරා දාලා තිබුණේ. ඒ මරා දාපු මිනිස්සු සේරම දෙනාට තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරගන්න බැරි වුණා. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේගොල්ලෝ තනිවම ජීවත් වෙන මිනිස්සු හින්දා. ඒ වගේම අනිත් කාරණාව මේ මැරුණු මිනිස්සුන්ගේ මූණ හඳුනා ගන්න බැරි වෙන විදියටම තුවාල වෙලා පොඩි වෙලා තිබුණා. කොහොම හරි මෙහෙම එක දිගට මිනි මරාගෙන යන්න බෑනේ. එක පොඩි තැනකදී අනිවාර්යයෙන්ම ඝාතකයාට මොකක් හරි මිස් වෙනවා. ඉතින් මෙන්න මේ කාලේ වගේ වෙනකොට තමයි ඝාතකයාගේ ප්‍රහාරයට ලක්වුණු එක පුද්ගලයෙක් තමන්ගේ ජීවිතය බේරගෙන පුළුවන් වෙලා තියෙන්නේ. ඒ පුංචි හෝටලයක වේටර්වරයෙක් විදියට වැඩ කරපු මිනිස්සෙක්. මෙයාත් වීදියේ එහෙම නැත්නම් පාරේ තමයි නිදාගෙන හිටියේ. මේ ඝාතකයා ඇවිල්ලා මෙයාගේ ඔළුව උඩට ගලක් අතාරින්න මොහොතකට කලින් මේ මිනිස්සයා නිින්දෙන් ඇහැරෙනවා. හැබැයි මේ මිනිස්සයාට ලොකු තුවාලයක්, දරුණු තුවාලයක් ඇති වෙනවා. හැබැයි තමන්ගේ ජීවිතය බේරගන්න පුළුවන් වෙනවා. කොහොම හරි මේ රාත්‍රියේ තියෙන ආලෝක තත්වයක් ඒ වගේම එකපාර නිින්දෙන් අවදුනහම කාටවත් කෙනෙක්ව අඳුනගන්න බෑනේ. කවුද මේ පහර දුන්නේ කියලා හරි කිසිම දෙයක් හොයාගන්න බෑනේ. අන්න ඒ හේතු කාරණා හින්දා කවුද මේ ඝාතකයා කියලා මේ මිනිස්සයාට හොයාගන්න එහෙම නැත්නම් අඳුනගන්න බැරි වෙනවා. 1988 වගේ වෙනකොට එක පාටම මේ මිනි මැරුම් නතර වෙනවා. මේ මිනි මැරුව කවුද කියන එක අනාවරණය කරගන්න එහෙම නැත්නම් මේ පුද්ගලයා කවුද කියලා අල්ලගන්නවත් පොලිසියට පුළුවන් වෙන්නේ නැහැ. ඒක අදටත් විසඳුණු නැති අභිරහසක් සිදුවීමක් බවට පත් වෙලා තියෙනවා. 1989 අවුරුද්දේ ජුනි මාසේ 4 වෙනිදා කල්කටා නගරයේ මේ වගේම මිනි මැරුමක් වාර්තා වෙනවා. පාරේ අයිනේ නිදාගෙන හිටපු ගැහැණු කෙනෙක්, අධික වෙලෙන්දියක් කියලා තමයි කියන්නේ. මේ ගැහැණු කෙනාගේ ඔළුව උඩට මේ වගේම ගලක් ඇතෑරලා හිස පොඩි කරලා ඝාතනය කරලා තියෙනවා. මේ කාන්තාව ඉතින් හොඳ එක්කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මෙයා අධික වේදිකාවේ අනවසරයෙන් මත්පැන් විකිණීම කරලා තමන්ගේ ජීවිකාව ගෙන ගිය පුද්ගලයෙක් කියලා තමයි කියන්නේ.
ඊට පස්සේ ගෙවුණු මාස 6ක් ඇතුළත 12 දෙනෙක් මේ විදිහටම ඝාතනය කරලා තියෙනවා. කලින් වගේම පළවෙනි මිනිමැරුම සිද්ධ වුණාට කල්කටා පොලිසිය මේ ගැන එච්චර සැලකිල්ලක් දක්වලා නැහැ. මේකට හේතුවක් විදිහට සැලකලා තියෙන්නේ කල්කටා නගරවල 50,000කට වඩා වැඩි පිරිසක් යාචකයෝ, කම්කරුවෝ, රික්ෂෝපදවන්නෝ, ලෙඩ්ඩු, මහල්ලු මේ වගේ පුද්ගලයෝ ගොඩක් කට්ටිය වාසය කරනවා. තමන්ගේ වාසස්ථාන විදියට හදාගෙන තියෙනවා. ඉතින් මේ කල්කටාවල දෙවෙනි මිනිමැරුම සිද්ධ වෙන්නේ පළවෙනි මිනිමැරුම සිද්ධ වෙලා හරියටම මාසයක් ගියාට පස්සේ. මේ ඝාතකයාට ගොදුරු වෙන්නේ කලින් වගේම පාරේ අයිනේ නිදාගෙන හිටපු යාචකයෝ එහෙම නැත්නම් හිඟන මිනිස්සු. ඉතින් මේ නගරයේ දිගින් දිගට මේ විදිහට සිද්ධ වෙන ඝාතන එකිනෙකට සම්බන්ධදයි කියලා කිසිම විදිහකට සැකයක්වත් පොලිසියට ඇති වෙලා තිබුණේ නැහැ. ඒ පළවෙනි මරණ 5-6 සිද්ධ වෙනකොට කිසිම විදිහකට මේගොල්ලන්ට සැකයක් ඇති වුණේ නැහැ. හැබැයි පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දියත් කරන්න උනන්දු වෙන්නේ සැප්තැම්බර් 8 වෙනිදා සිද්ධ වුණු 7 වෙනි මිරිමැරුමෙන් පස්සේ. මේකට ගොදුරුණු යාචකයා මරලා දාලා තිබුණේ කල්කටාවේ පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලට මීටර් 200ක් දුරින් ඉන්න පුද්ගලයෙක් තමයි මේ විදිහට මරලා දාලා තිබුණේ. ඉතින් ඊට පස්සේ මේ සියලුම ඝාතනයන් සිදු කරන්නේ නිදාගෙන ඉන්න තැනැත්තා ළඟම තියෙන මොකක් හරි හොයාගත්ත කිලෝග්‍රෑම් 20කට වඩා බර වැඩි එක්ක කොන්ක්‍රීට් ලෑල්ලක් එහෙම නැත්නම් ගලක් වගේ දෙයක් ඔළුව උඩට අතෑරලා දාලා හිස් කබල පොඩි කරලා තමයි මේ ඝාතන සියල්ලම සිදු කරලා තියෙන්නේ. ඉතින් මේ ඝාතකයා කවුරු වෙන්න පුළුවන්ද? කල්කටා පොලිසිය මේ ඝාතකයා කවුද කියන එක හොයාගන්න පුළුවන් වෙන්න ප්‍රොෆයිල් එකක් හදනවා. විශේෂයෙන්ම මේ පුද්ගලයා ලොකු බුද්ධි මට්ටමකින් එහෙම නැත්නම් ඉහළ බුද්ධි මට්ටමකින් යුතු තනි පුද්ගලයෙක් කියලා තමයි උපකල්පනය කරලා තියෙන්නේ. ඒ වගේම මොකක් හරි මනෝ ව්‍යාධියකින් පෙළෙනවා කියලත් නගරයේ ඉන්න හිඟන මිනිස්සු යාචකයෝ වගේ මිනිස්සු ගැන වැඩි වෛරයකින් පෙළෙනවා කියලත් විශ්වාස කරලා තියෙනවා. ඒ වගේම මේ මිනිස්සයා මේ ඝාතනයන් කරන්න යොදාගෙන තිබුණු ආයුධය ගැන විශේෂ සැලකිල්ලක් යොදලා තියෙනවා. ඒ කියන්නේ කිලෝ 20ක් 30ක් විතර බර කොන්ක්‍රීට් ලෑඩ්ලක් එහෙම නැත්නම් ගලක් වගේ දෙයක් තමයි මේ ඔළුව කුඩු කරන්න යොදාගෙන තියෙන්නේ. මේ බර අණුව මේ ඝාතකයා අනිවාර්යයෙන්ම ශක්තිමත් උස පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා උපකල්පනය කරලා තියෙනවා. මේ කරුණුත් එක්ක බලනකොට මෙන්න මේ වගේ අදහසකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා මේ ඝාතකයා තාන්ත්‍රික පූජකයෙක් එහෙම නැත්නම් අඳුරු මායාවන් ප්‍රගුණ කරන පුද්ගලයෙක් එහෙම නැත්නම් යම්කිසි යක්ෂයෙකුට බිලි පිනිස කිසියම් අඳුරු මායාවක් ජප කරලා මේ විදිහට මිනිස්සු මරන පුද්ගලයෙක් කියලත් අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. පුදුමයි ඉතින් එහෙම අදහසක් ඉදිරිපත් නොවුනොත් මොකද ඉන්දියාව කියන්නේ විවිධ ඇදහිම් විවිධ පූජක විවිධ ආගම් තියෙන රටක්නේ. ඉතින් මෙන්න මේ වගේ අදහසකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. කොහොම හරි කල්කටා සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට මොහමඩ් අක්‍රම් කියන මානසික රෝගී පුද්ගලයාව පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ එක යාචකයෙක් ගිහිල්ලා ඒ මිනිස්සයා Tamanට පහර දුන්නා කියලා පොලිසියට පැමිණිලි කරපු හින්දා. හැබැයි ඒ අක්‍රම් කියන පුද්ගලයා මේ ලොකු මොකක් හරි ගලකින් හරි මොකක් හරි කොන්ක්‍රීට් එකකින් හරි පහර දුන්නා කියලා නෑ. ඒ වගේම මේ මිනිස්සයාට කිසිම තුවාලයක් සිද්ධ කරලත් නෑ. ඒ වගේම මේ මිනිස්සයා බර ගලක් ඔසවන්න පුළුවන් තරම් ශරීර ශක්තියකින් යුතු පුද්ගලයෙකුත් නෙවෙයි. මෙන්න මේ කරුණු තහවුරු වුණු හින්දා මේ අක්‍රම් කියන මිනිස්සයාව නිදහස් කරලා තියෙනවා. ඉතින් ඊට කලිනුත් විටින් විට පොලිසිය මේ නගරවල ඉන්න යාචකයන් අත්අඩංගුවට අරගෙන මේ පහර දීම් ගැන ප්‍රශ්න කළත් ඝාතකයා කවුද කියන එක ගැන කිසිම සොයා ගැනීමක් මේ පොලිසියට කරන්න බැරි වෙලා තියෙනවා. මේ කල්කටා වෙලයි මුම්බායි වෙලයි සිද්ධ වුණු ඝාතන එකිනෙකට සම්බන්ධයිද කියලා ඔයගොල්ලන්ට දැනටමත් හිතනවා ඇති. මුම්බායි සහ කල්කටා අතර දුර ආසන්න වශයෙන් ගත්තොත් කිලෝමීටර් 2000ක් විතර වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව හින්දත් ඒ වගේම මේ පොලිසියේ තියෙන අදක්ෂකම හින්දත් මුම්බායි සහ කල්කටා කියන ප්‍රදේශවල වල සිද්ධ වුණු මේ මිනිමැරුම් එකිනෙකට සම්බන්ධයිද කියන එක සලකා බලලා නැහැ. කොහොමද මේ සිදුවීම් මාලාව දෙක අතර කැපී පෙනෙන සමානකමක් ඕගලන්ට දැනටමත් පේනවනේ. විශේෂයෙන්ම ඝාතනයට ලකුණු පුද්ගලයන් හිඟන්නු. ඒ වගේම වීථිවල ජීවත් වෙන මිනිස්සු, නගරවල මේ පාරවල් වල ජීවත් වෙන මිනිස්සු. ඒ වගේම ඝාතනයට යොදාගෙන තියෙන්නේ එක්ක බර ගලක් එහෙම නැත්නම් කොන්ක්‍රීට් ලෑල්ලක්. ඒ වගේම ඒකත් හිසට එල්ල කරපු තනි පහරකින් තමයි මේ ඝාතකයන් සේරම මිනිස්සු ඝාතනය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කරුණුත් එක්ක බලනකොට කාලය වෙනස් වුණත් ප්‍රදේශ වෙනස් වුණත් මේ ඝාතනය කරන විදිහ එක සමාන වෙලා තියෙනවා. ඉතින් මේ ගැන කිසිම විදිහකට හෝඩුවාවක්වත් කවුද මේ ඝාතකයා කියන එකවත් එදිරිදරව් උනේ නැහැ.
මෙහෙම ඉතින් කාලය ගෙවී යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවද සිද්ධ වුණු විශේෂම කාරණාව මොකක්ද කියලා? මේ කල්කටා ඝාතනයෙන් අවුරුදු 20කට පස්සේ අවුරුදු 20කට පස්සේ ඒ කියන්නේ 2009 වගේ වෙනකොට ජනවාරි මාසයේ ඉඳලා මාස 2ක් වගේ කාලයක් තුලදී ඇසෑමයේ ගුවාහාටි කියන නගරේ ඝාතන මාලාවක් සිද්ධ වෙනවා. ඒත් මේ වගේම මුම්බායි සහ කල්කටා ප්‍රදේශවල සිද්ධ වුණා වගේම පාරවල් වල නිදාගෙන හිටපු යාචකයෝ 7 දෙනෙක්ගේ ඔළුව පොඩි කරලා ඝාතනය කරලා තිබුණා. මේ අවුරුදු 20කට පස්සේ. ඉතින් මේකෙත් යම් යම් සමානකම් තිබුණා. අවුරුදු 20කට පස්සෙත් කල්කටාව සහ මුම්බායි අතර සිද්ධ වුණු මේ ඝාතන රැල්ල හා සමානවම මේ ගුවාහාටි කියන නගරෙත් ඝාතන සිද්ධ වුණා. හැබැයි මේවා කිසිම දෙයක් එකිනෙකට සම්බන්ධතාවයක් නැහැයි කියලා ඔප්පු කෙරුණා. පැහැදිලි වුණා. කොහොමරි ගුවාහාටි ප්‍රදේශයේ ආරම්භ වුණු මේ ඝාතන වලට පස්සේ මාස 3කට විතර පස්සේ සැකපිට මිනිසෙක්ව අත්අඩංගුවට ගන්නවා. ඒ මිනිසයා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු මනෝව්‍යාධික අවුරුදු 22ක් වෙන පුද්ගලයෙක්. මේ පුද්ගලයා මේ කරපු අපරාධ එහෙම නැත්නම් මේ කරපු ඝාතනයන් මිනීමැරුම් සම්බන්ධයෙන් පාපෝච්චාරණය කළාට පස්සේ 2009 අවුරුද්දේ ගුවාහාටි අභිරහස විසඳලා අවසන් කරනවා. ඉතින් අපේ අසල්වැසි ඉන්දියාවේ සිද්ධ වුණු සීරියල් කිලර් ගණයට අයත් ඝාතන රැල්ලක් ගැන තමයි අද මම ස්ටෝරි ස්ටේජ් තුලින් කතා කළේ. ඉතින් මේ වගේ නොදන්න කතා තවත් දැනගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.